ගොඩක් කට්ටිය මගෙන් අහලා තිබ්බා ඇයි මෙන්න මේ වගේ ඔරලෝසු 4ක අපි වෙලා 4ක් තියාගෙන ඉන්නේ කියලා. ඉතින් මම ඒකට උත්තරයක් දෙන්න යන්නේ. අපි ගොඩක් වෙලාවට නැවේ යනකොට එක එක ටයිම් සෝන් පහු කරන්න වෙනවා. ඉතින් අපි මේ ටයිම් සෝන් පහු කරාට නැවේ වෙලාව වෙනස් වුණාට එක එක රටවල වෙලාව වෙනස් වෙන්නේ නැහැනේ. ඉතින් අපි ගොඩක් වෙලාවට යන රටවල් වල ඒජන්ට්ලා එක්ක අපිට මැසේජ් කරන්න වෙනවා, ඊමේල් වලින් ගනුදෙනු කරන්න වෙනවා. ඒ වගේම එක එක රටවල් වල තියෙන ඒජන්සි හරහා කූ එක එම්බාක් වෙනවා. හදිසි එමර්ජන්සි මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් අපි දැනගන්න ඕන. එතකොට මේලත් එක්ක ගනුදෙනු කිරීම මේ කාර්ය සඳහා අපි වෙලාව දැන ගැනීම අතිශය වැදගත් වෙනවා. ඉතින් මේ වෙලාවලින් අපි ටයිම් සෝන් එක කොටස් 4කට අපි බෙදලා තියෙනවා. මේකෙන් එක වෙලා එක ඔරලෝසුවක වෙලාවක් නැවේ වෙලාව ඉතුරු 3 අපි අදාළ ඒ රටවල් 3ක ටයිම් සෝන් 3ක වෙලාව අපි හදාගෙන තියෙනවා. එතකොට අපිට ගනුදෙනු කිරීමේ පහසුව සඳහා. ඉතින් මෙන්න මේක තමයි හේතුව අපි මෙන්න මේ වෙලා 4ක් අපේ ඔෆිස් එකේ තියාගෙන සිටීම. තව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න. දන්න ඕන දෙයක් කියලා දෙන්න.